උළුහල් කියන්නේ විස්මයජනක ප්‍රතිප්‍රහාර නාශකයක්. මේ උළුහල් මිලාඩු ලැයිස්තුවෙන් එකක් කියලත් අපිට හඳුන්වන්න පුළුවන්. මේක අපිට සාමාන්‍ය විදිහට කන්න පුළුවන් වගේම හොදිවලට දාලා කන්න උනත් පුළුවන්. උළුහල් අපේ ශරීරයට කුමන ආකාරයෙන් ඇතුල් වුණත් එමගින් අපට බොහෝ වාසි ලබා දෙනවා. හුඟක් දෙනෙක් උළුහලට අඹරා හිසේ දා අතුල්ලනවා. ඒ තරම්ම උළුහල් අපට ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි අර කියමනක් තියෙනවානේ ඕනම දෙයක් ඕනාවට වඩා ඕනෙම නැහැ කියලා. ඉතින් මේ උළුහල් වලටත් ඒක ඒ වගේම ගැලපෙනවා. උළුහල් අපේ සිරුරට කොතරම් හිතකර වෙනවද ඒ තරම්ම අහිතකරත් වෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ උළුහල් වලින් ඇතිවන අහිතකර ප්‍රතිඵල ගැනයි. එන්න අපි දැන් ඒවා මොනවද කියලා බලමු. උළුහල් සිසිල්වන බැවින් මේ දුර්වල සෞඛ්‍ය කාලවලදී ගත්තොත් එමගින් ඔබේ හුස්ම උනත් නැවතෙන්න පුළුවන්. විශේෂයෙන්ම සයිනස් ගැටලු ඇති අය උළුහල් භාවිතා කිරීමේදී වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. මේක ආහාර සඳහා භාවිතා කරනකොට නම් විශාල ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි සමට සහ හිසකෙස් සඳහා වෙන වෙනම ගන්නකොට නම් ඒකේ කාර්යක්ෂමතාවය සිරුරේ වැඩි කරනවා. ඒ විතරක් නෙවෙයි. වැසි කාලවලදී හිම උළුහල් පැත්තටවත් යන්න එපා. ඒ වගේම මේ උළුහල් දියවැඩියා රෝගීන් සඳහා හොඳ ඖෂධයක් ලෙස සැලකෙනවා. කොහොම නමුත් ඖෂධීය ගුණ ඇති ස්වභාවික ඖෂධ ලබා ගන්නා අය ඖෂධ ගන්නා දිනවල උළුහල් ගැනීම වළක්වා ගත යුතුයි. මොකද එහෙම ගත්තොත් ඔබට කරකැවිල්ල වුණත් ඇති වෙන්න පුළුවන්. අද අපි කිව්වා මෙන්න මේ කරුණු කාරණා තමයි උළුහල් වලින් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල කිහිපය. ඉතින් අද අපි ගෙනාපු මේ වීඩියෝ එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි හිතනවා. මේ වගේ තවත් අලුත් වීඩියෝස් නරඹන්න අදම අපේ channel එක subscribe කරගන්න.